invite the Honourable President of the Democratic Socialist Republic of Sri Lanka and the Commander-in-Chief of the Armed Forces, Anura Kumara Disanayaka, to address the ceremony. ගෞරවනීය හාමුදුරන් වහන්සේලාගෙන් මවුලවිතුමන්ලගෙන් කුරුක්කල්තුමන්ලගෙන් පියතුමන්ලගෙන් අවසරයි. මෙම අවස්ථාවට සම්බන්ධ වී සිටින ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය හිටපු නැගෙනහිර ආඥාපති මේජර් ජනරල් අරුණ ජයසේකර මැතිතුමනි, ආරක්ෂක සමාත්‍යංශ ලේකම් ධූරේ දරන වයිස් එයා මාෂල් සම්පත් උයකොන්ත මැතිතුමනි, ඒ වගේම එම විශේෂ සමරුම් අවස්ථාවට සහභාගී වී සිටින එදා යුද්ධය අවසන් කිරීම සඳහා දරන පියවරේදී මහත් වෙහෙසක් මහත් නායකත්වයක් සැපයූ ත්‍රිවිධ හමුදාවේ නායකත්වය ලබා දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා මැතිතුමනි, Admiral of the Field වසන්ත කරන්නාගොඩ මැතිතුමනි, Marshal of the Air Force රොෂාන් ගුණතිලක මැතිතුමනි, හමුදාපතිවරුනි, සියලු නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් අවසරයි, සම්භාවනීය අමුත්තනි, සහෝදරවරුනි, සහෝදරියනි. දශක ගණනාවක් අපේ රට යුද්ධයකට පැටලිලා තිබුණා. ඒ යුද්ධය අපේ රටට, අපේ රටේ ජනතාවට විශාල විනාශයක් ගෙන දුන්නා. එම යුද්ධය මීට වසර ගණනාවකට පසුව අවසන් කිරීමට අපට හැකියාව ලැබුණා. අන්නෙම යුද්ධය අවසන් කිරීමේදී ජීවිත පරිත්‍යාග කරපු අපේ හමුදාවේ නිලධාරීන් සොල්දාදුවන් අද අපි සමරනවා. එයතින් අද ඉතාමත් වැදගත් ඓතිහාසික දිනයක්. ඒ වගේම මම හිතනවා අද මේ සැමරුම ඒ ප්‍රාර්ථනාවන් සහිතව අපේ ඓතිහාසික යුද්ධය අවසන් කිරීමේ සැමරුමක් වගේම මා හිතනවා යලි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, පර්ග, මැලේ සියලු ජනතාවන් එක රටක් තුල සමගියෙන් සහෝදරත්වයෙන් මේ රට ගොඩනැගීම සඳහා පොරබදන මොහොතක්. මා හිතනවා මේ පැති දෙකෙන්ම මේ අවස්ථාව වැදගත් වෙනවා. අප දන්නවා මේ යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් ජීවිතය පරිත්‍යාග කරා. මේ පුවරු පිරෙන්න උන්ගේ නම් ගහලා තිබෙනවා. මේ පුවරු වලින් පෙන්눔 කරන්නේ මේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් පෙන්눔 කරලද කැපවීමේ මහත් ව්‍යායාමයේ ප්‍රතිඵල. ඒ වගේම විශාල ප්‍රමාණයක් සදාකාල ලෙස ආබාධිත බවට පත් වුණා. අදත් අපි අතර සෙල්ලම් කරමින් අප අතර ජීවත් වෙමින් සිටිය යුතු විශාල පිරිසක් ජීවිතය මේ යුද්ධය අවසන් කිරීම සඳහා පරිත්‍යාග කරා. තමන්ගේ ඇස්, ශරීර අවයව සියල්ල පරිත්‍යාග කොට තිබෙනවා. එපමණක් නොව උන්ගේ ඥාතීන්, උන්ගේ මිතුරන්, උන්ගේ දෙමව්පියන්, උන්ගේ බිරින්දෑවරුන්, ස්වාමියන්, මේ ආදී සියලු දෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා දරන මහා වේසයේදී විශාල කැපකිරීමක් කරන අය. මා හිතනවා රටක්
ජාතියක් ලෙස අපි හැමදාමත් ඔවුන් අපි අනුස්මරණය කළ යුතුයි. අපි තුල සිත බගත යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණය ගෙති. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා. හැබැයි අපි කවර දිශාවටද යා යුතු වන්නේ? යුද්ධය කියන වචනයට තිබෙන්නේ යුද්ධය කියන එකම පමණයි කියලා මා හිතනවා. යුද්ධ විශාල ඛේද වාචකයක්. යුද්ධ විශාල විනාශයක්. මා දන්නා මටත් වඩා වැඩියෙන් මේ යුද්ධයේදී සක්‍රීයව එම යුද බිමේ සටන් කරපු ඔබ දන්නවා. යුද්ධය මොන තරම් ඛේද වාචකයක්ද? යුද්ධය මොන තරම් විනාශකාරීද කියන එක ඔබ දන්නවා. හැබැයි මේ සටන් කරලද කිසිවෙක් යුද්ධ කරේ යුද්ධ අපේක්ෂාවෙන් නෙවෙයි. ඒ හැම දෙනාම යුද්ධ කරේ සාමය අපේක්ෂාවෙන්. ඇයි? යුද්ධ මොන තරම් ඛේද වාචකයක්ද? අද අපේ මව්බිම උතුර දකුණ ભેදකින් තොරව මේ යුද්ධයේ විනාශේ මේ යුද්ධයේ ඛේද වාචකේ නටබුන් විශාල ප්‍රමාණයකින් ගොඩනැගිලා තිබෙනවා. අපි දැකලා තිබෙනවා. පියවරු අහිමි වූ දරුවන් අහිමි වූ දෙමව්පියන් ස්වාමියන් අහිමි වූ බිරින්දෑවරුන් ඥාතීන් මිතුරන් අහිමි වූ අය මේ මාතෘභූමියේ තාමත් සුසුම් හෙළමින් ජීවත් වෙනවා. මා දකිනවා විටක මේ ලියා තිබෙන නමක අසල තමගේ පුතාගේ නම තිබෙනවාද? තමගේ ස්වාමියාගේ නම තිබෙනවාද? තමගේ දරුවාගේ නම තිබෙනවාද? තමගේ පියාගේ නම තිබෙනවාද කියලා ඇඟිලි තබමින් මේ නාම පූර්වේ නම් හොයනවා. ඒ අපේ අම්මලාගේ, අපේ බිරින්දෑවරුන්ගේ, අපේ දරුවන්ගේ වේදනාවේ ප්‍රමාණය. ඔවුන් අභිමානයක් සහිතව එහෙත් වේදනාවෙන් තමගේ ඥාතීන් සොයනවා තාමත්. මෙහි විතරද? උතුරත් එහෙමයි. තමගේ දරුවා, තමගේ ස්වාමියා අහිමි වූ අය ඡායාරූපයක් පාරේ තබාගෙන තමගේ ස්වාමියා, තමගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමව්පියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක් උනහපොළුවට තමන්ගේ දරුවා මැණිකක්. ඒකයි ඇත්ත. එහෙමනම් එවැනි විශාල ඛේද වාචකයකට මුහුණ දීපු මාතෘභූමියක් හැටියට වර්තමානයේ ජීවත් වෙන අපේ වගකීම වන්නේ කුමක්ද? අපේ වගකීම වන්නේ යලි එවැනි පන්නේ යුද්ධයක් අපේ රට තුල ඇතිවීම වැළැක්වීම මේ මොහොතේ ජීවත් වෙන අපේ වගකීම. අපේ પરම්පරාව යුද්ධ කරගෙන තිබෙනවා. අපේ પરම්පරාව ගහගෙන තිබෙනවා. අපේ પરම්පරාව අතර සැකේ කෝපය වෛරය පැතිරලා තිබෙනවා. හැබැයි අපි අපේ දරුවන්ගේ પરම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය, කෝපය, වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපි ඉතිහාසයේ සිදුවීම් බවට පත් වෙන්න ඉඩ දීලා අත්හරිනවද? සිදුවීම්, යුද්ධ සිදුවීම්, ජීවිත අහිමිවීම සිදුවීම්, බෝම්බ පිපිරවීම සිදුවීම්, ඒ විදිහට අපි අත්හරිනවද? නැහැ. මිනිසුන් යහපත් මිනිසුන් හැටියට අපි මොකද්ද කරන්න ඕන? සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන ඒවා අපි අත්දැකීම් බවට පරිවර්තනය කරගන්න ඕන. එහෙනම් අපිට මහා ඉතිහාසික, මා ඛේදවාචක සහිත ඉතිහාසක විසින් අපිට කියන්නේ කුමක්ද? මොකක්ද කියන්නේ? යලි
එවැනි තත්ත්වයක් අපේ රටේ මාතෘ භූමිය තුල ඉටුවීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඬ තමයි ඒ අත්දැකීම් වලින් අපිට කියන්නේ. ඒ අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු අනෙක් එළගෙන පරම්පරාව යලි යුද්ධ ගැටුමකට යා යුතු කියා නොවේ. එම අත්දැකීම් වලින් අපිට පෙන්වන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්. එම අත්දැකීම් වල අපිට පෙන්වන්නේ වෛරය, කෝපය, සැකයෙන් තොර රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. මම හිතනවා මේ යුද ස්මාරක ඉදිරිපිට අපි සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා කියන්නේ කුමක්ද? ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යලි ගැටුමක්, වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වය, ආදරය, සමගිය පිරි සමාජයක් නිර්මාණය කරන්න සූදානම් කියන පණිවිඩය අපි මේ ඉදිරිපිට තබා සපත කළ යුතුයි. විශේෂයෙන්ම මා ඉදිරිපිට ඉන්නවා තමගේ දෙපාය තබා විදින්න බැරි සොල්දාදුවන්. මා උදේ උන් බලන්න ගියා. දිගු කාලයක් සමහර 1996 සිට අවුරුදු 30කට ආසන්න කාලයක් ඇඳක පමණක් තමන්ගේ ජීවිතය ගත කරනවා. 1988 සිට කිව්වා. එන අවුරුදු 37කට වඩා වැඩි කාලයක් තමන්ගේ දෙපායින් නැගිටින්න බැරුව රෝද පිටුවක ඇලවිලා ජීවත් වෙනවා. තමන්ගේ සිතුවිලි හඬ බවට පත් කරගන්න බැරුව කඳුළු පිරි දැසෙන් තමන්ගේ හැඟීම් අපිට පෙන්눔 කරනවා. මේක තමයි ඛේද වාචකය. අපි අවසන් කළ යුතු නැද්ද? අපි අනාගත පරම්පරාවට අපි බාර දිය යුතු වන්නේ සමගි සම්පන්න පිරි රාජ්‍යයක් නෙවෙයිද? එහෙත් මොකද සිදු වී තිබෙන්නේ අපේ රටට? විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම, බලය තර කර ගැනීම වෙනුවෙන් මේ යුද්ධ, මේ ගැටුම්, මේ ජාතිවාදය, මේ අන්තවාදය උපයෝග කරගෙන තිබෙනවා. මේ කිසිවක් ස්වභාවික ඇති වූවන් නොවේ. මම ඒක දීර්ඝ ලෙස පැහැදිලි කරන්න යන්නේ නැහැ. මේවා විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, බලය ආරක්ෂා කර ගැනීම සඳහා, බල විසින් කරන ලද අපරාධ වසා ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙන ඉතිහාසය ඒකයි. එහෙම නොවෙන්න ෆීල්ඩ් මාර්ෂල් අවුරුදු 2කමාරකට වඩා වැඩි කාලයක් හිරේ ඉන්න හිතුවක් නේ. මොකටද හිරේ ඉන්නේ? මොන වරදක් කරාටද? මා දන්නවා ඒ අවදියේ ඔහු සහ මා ඊටමත් කිට්ටු ඇසුරු කරා. ඔසිරේ ඉන්නකොටම අවස්ථා ගණනාවකදී ඔහුත් එක්ක ගිහලා පැය ගණන් සාකච්ඡාවේ හිටියා. කුමක්ද එතන තිබුණේ? එතන තිබුණේ බලය, නීතිය හෝ යුක්තිය නොවේ. තේරුම් ගන්න ඕන. ඒ විදිහටම තමයි ඉතිහාසය මේ ගැටුම්, මේ යුද්ධ බලය තහවුරු කර ගැනීම සඳහා, බලය ලබා ගැනීම සඳහා, බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝග කරගෙන තිබෙනවා. ඒකේ වින්දිතයන් බවට උතුරේ දකුණේ අපේ දරුවෝ පත් වී තිබෙනවා. මම අදයිම රණවිරු ශ්‍රේවණ ජීවත් වෙන දරුවන්ගෙන් ඇහුවා උන් කොහෙද කියලා. සමහර අය මට හම්බුනේ වලපනේ, සමහර අය මොනරාගල, සමහර අය රිකිල්ල ගස්කඩ, සමහර අය අම්පාරි. කවුද මේ? අපේ ගම්වල දරුවෝ මෙවැනි යුද්ධයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපෙව්පු, බලය ලබා ගන්න හෝ බලය ආරක්ෂා කර ගන්න හෝ ජාතිවාදය, අන්තවාදය වපුරපු නැති, ඒ වෙනුවෙන් වැඩ නොකරපු අපේ ගම්වල අම්මලා තාත්තලාගේ දරුවෝ මිය ගියා. මෙහෙත් එහෙමයි, එහෙත් එහෙමයි. බලය වෙනුවෙන් ගිල බලන්න වැලිවැටතුරේ මිය ගිහින් තියෙන සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ බල පොරය. මේක තමයි අපිට කැඳවා තිබෙන විනාශය. එනිසා අපි හැම දෙනාම
උස්සඳින් තේරුම් ගත යුතු තිබෙනවා යුද්ධය යනු ඛේදවාචකයක්. යුද්ධය යනු විනාශයක්. හැබැයි සමහර අය නැවත නැවත පරාජිත ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආස්වාදයක්. යුද්ධ ආස්වාදයක් නෙවෙයි. යුද්ධය යනු මිහිරි අත්දැකීමක්. ඒ උන්ට පොදු සමාජයට එහෙම නෙවෙයි. එනිසා අද අපි මොකද්ද කළ යුතු වන්නේ? අපි තව දුරටත් බිය විය යුතුද මේ බොල් හඬට? අපි හැමදෙනාම එක විට නැගිට සාමය අවශ්‍යයි කියලා අපි හඬ නොනැගිය යුතුද? අපේ හදවත, අපේ ප්‍රකාශයන්, අපේ ප්‍රවේශය, අපේ වැඩ මේ සියල්ල අපි පෙළගස්සන්න ඕන සාමය වෙනුවෙන්. හැබැයි සාමය පාවාදීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳියාව පාවාදීමක් බවට පරිවර්තන කරමින් තිබෙනවා. නෑ. මිනිස්සු සමාජයක් හැටියට වර්ධනය වෙනකොට තව තවත් උස්සඳින් අපි ගේන්න ඕනකම තිබෙන්නේ මානවවාදය, මනුස්සත්වය. අපේ රට තුල පමණක් නෙවෙයි ලෝකෙ පුරා ඇති වී තිබෙන යුද ගැටුම් වලින් ලෝකෙට මොකද්ද අත්පත් කොට දී තිබෙන්නේ? ජයග්‍රහණද? නෑ, විනාශය. එනිසා මම හිතනවා අපි තිර අධිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්. යුද්ධයේ ආස්වාදය, යුද්ධයේ තමන්ගේ බලය ලබා ගැනීම සඳහා, ආරක්ෂා කර ගැනීම සඳහා මහා ලේ ගංගාව බවට පත් කොට ඒ පීනා විඳින ආස්වාදයේ සතුට අපි අහිමි කළ යුතුයි. මේ වෙලාවේ වයිනෙත්තු අතේ තියාගෙන යුනිෆෝම් එකක් ඇඳගෙන නීතියට ගරු කරමින් ඉන්න හැම සෙබලාගෙම, හැම නිලධාරියගෙම අපේක්ෂාව තමන්ගේ අතේ තියෙන ගිනි අවිය කොයි මොහොතකවත් පාවිච්චි කිරීමට නොලැබේවයි කියලා ප්‍රාර්ථනය. ඒකයි ප්‍රාර්ථනය. ඒකයි මානවවාදී ප්‍රාර්ථනය. ඒකයි පොදු සමාජයේ ප්‍රාර්ථන විය යුතු වන්නේ. එහෙත් ඉතාමත් කුඩා කණ්ඩායම් ඔවුන් නිරන්තරයෙන් කල්පනා කරමින් තිබෙනවා අත තිබෙන ගිනි අවිය කොයි හෝ මොහොතක හරි පත්තු කළ යුතුයි කියලා. නෑ. අපි ස්ථාවරය වන්නේ ඔබ සතුව තිබෙන ගිනි අවිය තවත් මිනිසෙකුට එරෙහිව ඔහුගේ පපුවට තබා වෙඩි තැබීම සඳහා එසවීමට අවස්ථාවක් නොලැබෙන සමාජයක් නිර්මාණය විය යුතුයි. අපි බය නැතුව මේක කියන්න ඕන. ගෝරනාඩුවට කිසි කෙනෙක් යටත් විය යුතු නැහැ. අපි යටත් වෙන්නේ සත්‍යයට. අපි යටත් විය යුතුයි මානවවාදයට. අපි යටත් විය යුතුයි මිනිසත්කමට. අපි ගෝරනාඩුවට යටත් විය යුතු නැහැ. ඒ නිසා මා හිතනවා අපිට ඉතිහාසයේ අත්දැකීම් බවට පත් කරගන්න නම් ඒ අත්දැකීම් වලින් පාඩම් ඉගෙනගත්තු ජනතාව බවට පරිවර්තන විය යුතුයි. අපි ඇති තරම් ලේ හලලා තිබෙනවා. මේ මහ පොළොව තෙත් වෙනකන් ලේ හලපු ජාතියක් අපි. ගංගා රුධිරයෙන් ගලාගෙන යන තරමට ලේ හලුණු ජාතියක් අපි. අම්මලා තාත්තලාගේ දෙමව්පියගේ ඥාතීන්ගේ කඳුළු ගංගා පිරෙන තරම් කඳුළු හලපු ජාතියක් අපි. අපි යුද්ධයේ බිහිසුණුතම වේදනාවන්ට, බිහිසුණුතම විනාශයන්ගේ අත්දැකීම් ලැබපු මිනිස්සු අපි. ඒවා අත්දැකීම් නම් යලි එවැනි තත්ත්වයක් අපේ රට ඇතිවීම වැළැක්විය යුතුයි. ඒ තමයි මේ යුද්ධය මම දන්නවා මම කලිනුත් කිව්වා කිසිවෙක් මේ යුද්ධය එළවෙන්නේ යුද්ධය වෙනුවෙන් නෙවෙයි. හැම කෙනාම අවිය අතට අරගෙන ඉදිරියට ගියේ සාමය වෙනුවෙන්. යුද්ධය වෙනුවෙන් යුද්ධ කරන්නේ නැහැ. යුද්ධ කරන්නේ සාමය වෙනුවෙන්. එහෙනම් අපිට තවත් දිගු ගමනක් යා යුතු තිබෙනවා. යුද්ධය අවසන් වීම, ඒකේ ඊළඟ පියවර සාමය ස්ථාපිත කිරීම. එහෙම නැත්නම් අපි
අර්ධ ජයග්‍රාහකයෝ. පූර්ණ ජයග්‍රාහකයෝ නෙවෙයි. අපි පූර්ණ ජයග්‍රාහකයෝ බවට පත්විය හැකි වන්නේ මෙරටේ සාමය නිර්මාණය කිරීමෙන් පමණයි. එනිසා ගෝරනාඩු වලට බිය නොවි අපි සාමය වෙනුවෙන් ගත හැකි හැම පියවරක්ම ගන්න ලෑස්ති. මං අපි අදරාගෙන ඉන්න හැම සොල්දාදුවෙකින්ම හැම නිලධාරියෙකුම ඉල්ලා හිටින්නේ ඔබ හැම විටම අපේ රටේ සාමය වෙනුවෙන් වැඩි කරු පිරිසක්. ඔබ අනාගතයේ අපේ රටේ සාමය ස්ථාපිත කිරීම සඳහා වැඩ කරන පිරිසක් බවට පත් වෙන්න. අපේ අම්මලා තාත්තලාට මම කියන්නේ ඔබ ඔබගේ දරුවා බිරින්දෑවරු ඔබ ඔබගේ ස්වාමියා මේ මාතෘ භූමියේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කැප කරා. ඔබ ශ්‍රේෂ්ඨ මාතාවරුන් ඔබ ශ්‍රේෂ්ඨ බිරින්දෑවරුන් එහෙත් ඒ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ කුමක්ද? ඔබගේ දරුවාට ඔබගේ ස්වාමියාට ඔබගේ මිතුරාට ඔබගේ ඥාතියාට ඉටු කළ හැකි හොඳම සාධාරණත්වය වෙන්නේ අප සාමය ස්ථාපිත කිරීම. අපේ දරුවන්ට යලි යුද්ධයක් පිළිබඳ බියක් ඇති නොවන සමාජයක් අපි නිර්මාණය කළ යුතුයි. මා දන්නවා ඉතාමත් දුෂ්කර ව්‍යායාමයක්. ඒත් අපි විසින් සාර්ථක කළ යුතු ව්‍යායාමයක්. උතුරේ දකුණේ මා මේ අවස්ථාවට සුදුසු නොවුනත් මම කියන්න කැමතියි. උතුරේ දකුණේ බලය වෙනුවෙන් ඒ ජාතිවාදයේ නැවත කරලි ගහන්න පටන් අරන් තියෙනවා. වෙන කිසිවක් නෙවෙයි බලය වෙනුවෙන්. සැබෑ මාතෘ භූමියේ නිදහස නම් අපිට යුද්ධය අවසන් කිරීමෙන් මාතෘ භූමියේ පූර්ණ නිදහස අපි අත්පත් කරගන්න සමත් වෙලා නැහැ. මාතෘ භූමියේ පූර්ණ නිදහස යන කුමක්ද? අද මේ වර්ෂාව පතිත වෙන්න පටන් ගන්නකොට අපිට බියජනක තත්වයක් එනවා. නායාමට අවදානම් වූ කලාපයක ගෙවල් 4900ක් තිබෙනවා. එතනින් මොන කලාපේ නායාමකට ලක් වේවිද කියලා බයක් තියෙනවා. අපි නිදහස්ද? අදත් ලෝකේ කුමන තැනක හෝ කුඩා හෝ ගැටුමක් ඇති වුණොත් අපේ රටේ ආර්ථිකයට අපේ රටේ ජන ජීවිතයට මොනතරම් බලපෑමක් කරයිද කියලා අපිට බියක් තිබෙනවා. අපි නිදහස්ද? අපි ආර්ථික වශයෙන් බංකොලොත් වුණු රාජ්‍යයකට කොයිද නිදහසක් තිබෙන්නේ? කොයි සූරිභාවයක් තිබෙන්නේ? අද අපි ආර්ථිකයේ ස්වෛරභාවය අහිමි කරගත්තු ජාතියක්. ඒක ඇත්ත. අපිට අපේම වූ ආර්ථික තීරණ ගැනීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් නොමැති ජාතියක්. එනිසා මේ මාතෘ භූමිය ලෝක ඉදිරිපිට අභිමානවත් රාජ්‍ය බවට පරිවර්තනය කරන්නම් මේ ආර්ථික පරිවර්තනය අපි අත්පත් කරගත යුතුයි. නීතිය විධානයේ ආධිපත්‍යය කුමන දුෂ්කරතා මත හරි මේ රාජ්‍ය ස්ථාපිත කළ යුතුයි. මේ රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ලෝකය ඉතාමත් ප්‍රශංසා මුඛයෙන් කතා කළ යුතුයි. අපේ රටේ අපරාධ කුඩු වසංගත වලින් තොර රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. ගැටුම් නැති අවිශ්වාස නැති වෛරය නැති රාජ්‍යයක් අපි නිර්මාණය කළ යුතුයි. එතන තමයි අපිට මව්බිමේ පූර්ණ නිදහසත් මව්බිමේ ශක්තිමත් සූරිභාවයක් අපිට නිර්මාණය වෙන්නේ. එම නැතුව සූරිභාවය හුදු කඩදාසිය ඇතුලේ තියෙන වාක්‍ය පමණක් බවට පත් නොවිය යුතුයි. ඒක මේ මාතෘ භූමියේ යථාර්ථය බවට පත් කරන්න ඕන. මා දන්න ඔබ අපි තාමත් වගකීමෙන් කියනවා. මේ මාතෘ භූමියට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. ඒක බිඳින්න බැරි ප්‍රේමයක්. ඒ වගේම මේ රටේ ජනතාවට අපි අනුලංඝනීය ලෙස ප්‍රේම කරනවා. අපිට තිබෙන්නේ වමනාව මේ මාතෘ භූමිය ලෝකේ උසස් මාතෘ භූමියට පරිවර්තනය කරන්නත් මේ ජනතාව ලෝකේ උසස් ජන ජීවිතයක් ගත කිරීම සඳහා ගොඩනැංවීම. ඒ සඳහා අත්‍යවශ්‍ය සාධකය සාමය සංහිඳියාව. ඒ නිසා මා හිතනවා මේ අවස්ථාවේදී අපි සාමය හා සංහිඳියාව වෙනුවෙන් ගත හැකි හැම තීරණයක්ම නිර්භීතව ගත යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ මා ඉදිරිපිට තියෙන
ස්මාරකය එම ආකෘති නිර්මාණය කරෙත් අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේක මැතිතුමා බව ඔහු මට ප්‍රකාශ කළා. මේ ස්ථාවරත්වය ආරක්ෂාව අපේ දිවිදුන් සෙබළුන්ගේ අධ්‍යාත්මය උන්ගේ අභිමානය මේ සියල්ල මේ කුළුණ තුල කැටි වී තිබෙන බව ඔහු මට ප්‍රකාශ කළා. එනිසා මම හිතනවා අපි උන්ගේ අධ්‍යාත්මය ඔවුන්ගේ වීරිය ඔවුන්ගේ නිර්භීතභාවය ඔවුන්ගේ පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගන්න ඕන. ඒ කුමක් වෙනුවෙන්ද? වඩා සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් අවසාන වශයෙන් මේ යුද්ධය අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාග කළපු විරුවන්ට ඒ වගේම සදාකාලික සහභාගී බවට පත් වෙලා තිබෙන අපේ සොල්දාදුවන්ට අපි ඔබ හැමදාමත් අපේ හදවත් තුළ අනුස්මරණීය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දෙන ලද කැපකිරීම, ඔබ විසින් පෙන්වා දෙන ලද පරිත්‍යාගය, ඔබ විසින් පෙන්වා දෙන ලද අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැගීම සඳහා අපිට විශ්වාසය බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව නව සටනක්, නව යුද්ධයක් දියත් කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට සුබ ප්‍රාර්ථනා කරමි. මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට. මේ අභිමානවත් රණවිරු සමරමුල්ල ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති හා සන්නද්ධ සේවා සේනාධිනායක අනුර කුමාර දිසානායක මැතිතුමනි ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. දැන් අවදිව සිට මුර කරන සෙබළුන් මේ රණවිරු ස්මාරකයේ අභියස ස්ථානගත වීමේ අවස්ථාව. தற்போது முன் காவலர்களில் இருக்கின்ற படை வீரர்கள் நினைவு தூபிக்கு முன் வந்தடைகின்ற நிகழ்வு இடம்பெறுகிறது. We now witness the ceremonial guards taking their place around the monument to commence their vigil.